ඊට පස්සේ බබා මේ මිනිස්සයා මගෙන් අහනවා ඔයා මේ බස් එකෙන් බහිනකම් ඉන්නවද ඉතුරු සල්ලි ඉල්ලන්න කියලා. එහෙමයි කියලා මට බස් එක ඇතුළේ අයියෙන් කෑ ගහන්න බැහැනේ බබා මගේ ඉතුරු දෙක දෙන්න කියලා. මං ඊට පස්සේ බස් එකෙන් බහැලා ඇල්ලුවා වලියක් ආයේ නෑ මගේ ඉතුරු දෙක දෙනකම්. බැහැනේ නැත්තම් එහෙම කරන්න. එයා ඉතුරු දෙක වටින්න ඇතුළට මට වටිනවනේ මගේ දෙක. මේ ඊට පස්සේ කොහොමද? ඔයා අහගෙන දින්නේ මං කියන එක? මම මේ ඔයාගේ දිහා බලාගෙන ඉන්නේ. කොහේ හංගෙනද ඔයා මෙහාක බලාගෙන ඉන්නේ? නෑ මම ඔයාගේ දිහා තමයි බලාගෙන ඉන්නේ. එහෙනම් කියන්න මං දැන් මෙච්චර වෙලා ඔයාට මොකක් ගැනද කිව්වේ කියලා? මේ මොකද්ද දෙකක් ගැන නේද කිව්වේ? දෙක දෙනවා මං තෝගේ ඔය වටේ කැරකිලා යන්න. කියන වෙලාවට කියන දෙයක් අහන්න ඉන්න බෑ. අහක බලාගෙන ඉන්නවා. පොල් බූරුව. වපර බිහියෙක් වගේ. සුද්දා මොකෝ දන්නේ කරන්නේ. වීඩියෝ කෝල් එකක් කරන් බලමු. හායි බබා. ඔයා මොකද කරන්නේ? මේ මම මෙතෙන් තමයි බබා වොෂ් එකක් දාගෙන ආවේ. මොකද්ද මේ මම දැන් පොඩ්ඩක් ටවුන් එකටත් යන්න ඕනේ මේ බඩු වගේක් ගන්න. ඒ නිසා මට දැන් පොඩ්ඩක් කට් කරන්න වෙනවා. මම ඔයාලට පස්සේ ගන්නම්. හොඳද? මොකක්ද අනේ මම දැන් ඔයාලට වීඩියෝ කෝල් එකක් ගත්තා විතරයිනේ. මේකයි ඉතින් ඔයත් පොඩ්ඩක් මාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. හරි ඉතින් ඔයත් මාව තේරුම් ගන්න නැහැනේ. ඔයත් එක්ක කතා කරන්න ඕන නිසානේ මම වීඩියෝ කෝල් එකක් ගත්තේ. ගත්ත විතරයි ඔයා කියනවා කට් කරන්න ඕනේ කියලා. හරි ඉතින් ඔයාට තේරුම් ගන්න බැරි නම් මේ දේවල් අපි මේ එසෑක නවත්තමු. තවත් කරගෙන ගිහලා තේරුම් ගන්න නැහැනේ. හරි ඉතින් නවත්තමු. ලොං ඩිස්ටන්ස් නිසා නෙමෙයි හැමදේම. මම ගිහලා අපේ ගෙදර ඉස්සරහට අයියත් එක්ක යාළු වෙනවා. එතකොට ලේසියිනේ. මට කම්මැලි වෙලාවට මං ගිහලා ඇත්තට කතා කරගෙන ඉන්නවා. අනේ මේ පොල් පැලේ හැරෙන්නේ ගුණාව කන්න තමයි කියලා මම හොඳාකාරවම දන්නවා. හරිද? ඇයි තමුස්ට වෙන කෙල්ලෙක් හරි සෙට් වුණාද? සංවේදී නම් කියන්න එපා ඉතින්. යකෝ මේකේ සිග්නල් කණුවක් නේ. ඉතින් බබා ඔයා මට ඒ කාලේ අරන් දීපු තෑගි තියෙනවනේ. අන්න ඒ තෑගි වල පොළ ටික එකතු කරලා අලවලා මං හැදුවා මතක පොතක්. මම මේකට දානවා නම සුහද මතක සැමරු පොත කියලා. මේ බබා මට මේ කෝල් එකක් එනවා මං ටක් ගාලා ඒක අරගෙන ඔයාට ගන්නම් හොඳේ? අනේ බබා මේ සෝරි මට යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. හරි කියන්නකෝ මොකද්ද කීටි කියලා? ඒකට කමන්නේ. ඉතින් අහන්නකෝ ඔයාට මතකද ඔයා මට 2017 දී අරන් දුන්න යෝගට් එකක්. අන්නේ යෝගට් එකේ හැන්දස් මම මේ පොතේ අලවලා තියෙන්නේ. මේ බබා මට මේ අපේ අම්මගෙන් කෝල් එකක් එනවා මං ටක් ගාලා යාට කතා කරලා ඔයාට ගන්නම් හොඳේ? ඉන්න. අනේ බබා සෝරි අපේ අම්මා කතා කරේ මේ මාකට් එකට ගිහලා ආව ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකයි. මේ ඉතින් අහන්නකෝ ඉතින් අපිට කවදා හරි කාලෙක මම කියන්නේ අපි දැන්ද කාලෙක අපි ළමයි කෙනෙක් අපිට මේ පොත පෙන්නන්න පුළුවන් නේද? ඒගොල්ලෝ නම් දැනගන්නන්නේ කොහොමද අපි ආදරේ කරේ කියලා ඒ කාලේ හැටියට. මේ බබා මේ මට ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා. මම අනිවාර්යයෙන්ම මේක ගන්නම ඕනේ. නැත්තම් මම ඉවරයි. මම ටක් ගාලා ඔෆිස් එකේ කෝල් එක අරගෙන ඔයාට ගන්නම් හොඳේ? ඉන්න. මේ ඕයි තමුසේ ඔහොම ඉඳලා Zoom meeting එකක් දාලා මාවත් එක්ක ඔය කට්ටියම ඇඩ් කරනවකෝ. ඇඩ් කරලා තමුසේ එකපාර කතා කරගන්න තියෙන ටික ඔක්කොම කතා කරගන්නවකෝ. ඇයි වගේ? මට කෝල් එකක් ගත්තම තමයි ඔක්කොම ඇති කරේට තමුසේට කෝල් ගන්න මතක් වෙන්නේ. දාගන්න Zoom meeting එකක් මාත් එක්කම. කට්ටියම එකට කතා කරමු. ඔෆිස්
එකේ අයයි අම්මයි තාත්තයි පුංචි නැන්දයි ඇඩ් කරන්න ඔක්කොම. ඔව් බබා මෙහෙමයි එතනදී ඔයා ඒ ගත්ත තීරණේ මට අනුව කොහොමත් මේ ලිස් එකේ ඒව අල්ලන්නේ නෑනේ. මම ඉන්නේ එක විදියකට. ඔව් කොහොමත් ඔයා ඔෆිස් එකේ ස්වාධීනව ඉන්නවා කියන එකම ඔයාගේ පැත්තට මම හිතන විදියට කොහොමද මම හිතාගෙන ඉන්නේ මට ඕන විදියට මම එතන වැඩ කරන්නේ. මම කාටවත් යටත් වෙන්නේ නෑනේ. ඒක මගේ තීරණ. නෑ ඒක මෙහෙමයි ඔයා මේ මටම කියලා ප්‍රොජෙක්ට් එකක් හදාගෙන කවුරුත් හදන්නේ නැතිකොට මට කියලා ඒක හදාගෙන අන්තිමේට කියනවා මම ඒක කළා දින වැරදි කියලා. ඒව අදාළ නෑනේ මට. මේ වගේ ඔයා කොහොමත් ඔෆිස් එකේ හොඳ තැනක ඉන්න නිසා ඔන්න මට උන් කලින් කිව්වා මේක ඔයා මෙහෙමයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ කියලා. උන්ගේ අදහස් ටිකක් දුන්නා නම් මම මාගේ අදහස් උත් දාලා ඒක උන්ට ඕනේ විදිහට හදනවා. මුන් එහෙම කිව්වේ නෑනේ. මුන් හැදුවාට පස්සේ තමයි වැරදි කියන්නේ. අනේ ගණන් ගන්න එපා බබා ප්‍රශ්න කියනියම ඒ උනාට අපේ මැනේජර් කාරේ ඉන්නව නේද? ඕක තමයි ඔක්කොටම වඩා පක්. ඕකට මං දවසක ගානවා ගැහිල්ලක් ආයේ නෑ. ඇයිද එහෙම හරියන්නේ නෑනේ. මේකයි බබා මම ඇත්තටම මේ වෙලාවේ ඔයාට මේ වීඩියෝ කෝල් එක ගත්තේ ඔයාගේ මේ ප්‍රශ්නෙට හොඳ උපදේශයක් බලාපොරොත්තු වෙන්න. මට ඇත්තටම මේ වෙලාවේ ඔයාගෙන් හොඳ උපදේශයක් අවශ්‍යයි මේ ප්‍රශ්නෙට මම මොකද්ද කරන්න ඕනේ කියලා. මගේ උපදේශ නම් බබා ඇත්තටම ඔයා මේ වෙලාවේදී කරන්න අපේ විමල් කාරයා ඉන්නව නේද? ඕක තමයි මෙතන ඔක්කොම ගේම ගහන්න එකතු වෙලා. ඕකයි මැනේජර් කාරයා. මම කොහොමද ඔය ඕක අල්ලනවා? මම අදිස්සනවා කොහොමද මෙතන? මට